ගුරු සංගමේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ අදාළ පත්වීම් සම්බන්ධයෙන් රජය ඔවුන්ගේ ස්ථාවරය ප්‍රකාශ කළ යුතු බවයි. එසේ නොමැති වූහොත් සියලු අධ්‍යාපන වෘත්තීය සංගම් සමග එක්ව වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමු වන බවද ඔහු ප්‍රකාශ කළා. ඉහළ ඉසට්ටගයක් ගන්නා අධ්‍යාපනවේදී උපාධිය මෙරට පිළිගත් විශ්වවිද්‍යාල කිහිපයකින් පිරිනමනවා. ගුරු සංගම් චෝදනා කරන්නේ මෙරට ගුරු සේවා ව්‍යවස්ථාවේ තිබෙන ගුරුවරුන් බඳවා කිරීමේ ක්‍රියාපටිපාටිය තුළ අධ්‍යාපනවේදී උපාධිධාරීන් නියමිත ක්‍රියාපටිපාටියකට බඳවා නොගෙන වෙනත් පෞද්ගලික ආයතන හරහා ගුරු සේවයට පිරිස් බඳවා ගනිමින් සිටින බවටයි. ජාතික අධ්‍යාපනය රාජ්‍ය කටයුත්තක් හැටියට ඉෂ්ටු කළ යුතුයි බවට නව ආණ්ඩුව විසින් පසුගිය කාලේ විශේෂ ක්‍රියාමාර්ග සහ වෘත්තීය ක්‍රියාමාර්ග ගත්තා. අනෙක් පැත්තෙන් නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කරන බවට ඔවුන් පොරොන්දු වුණා. මේ පොරොන්දු අමුවේ උල්ලංඝනය කරමින් මේ වෙන විට පෞද්ගලික අධ්‍යාපනයට නීතිගත කරනවා පමණක් නෙවෙයි එය ප්‍රමුඛතා කොට සලකලා කටයුතු කරනවා. මෙන්න මේ කාරණේ අපට මතුවෙන්නේ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ කෙටි කලකින් අඩු සුදුසුකම් තියෙන අයට අධ්‍යාපනවේදී උපාධියක් හදාරීමට අවස්ථාව සලසලා තියෙනවා. එය පිළිගෙන තියෙනවා ආණ්ඩුව. පෞද්ගලික අධ්‍යාපනයෙන් අධ්‍යාපනවේදී උපාධිය ලබාගෙන ඔවුන් ගුරු සේවයට ඒම තුළ අධ්‍යාපනයේ ගුණාත්මක භාවය අවම ප්‍රමාණයට වැටෙනවා අඩු වෙනවා. මේ අධ්‍යාපනවේදී උපාධිධාරීන් බඳව ගැනීමේදී වර්තමාන රජය පැහැදිලිවම කරලා තියෙන වැඩේ තමයි පෞද්ගලික විශ්වවිද්‍යාලවල උපාධිධාරීන්ට අධ්‍යාපනවේදී උපාධිධාරණ පත්වීම් ලබා දීම. අපි දැක්කා මේ වෙනකොට බස්නාහිර පළාතේ පත්වීම් දීලා තියෙනවා. මධ්‍යම පළාතේ 75 දෙනෙකුට පත්වීම් දෙන්න 70ක්ම පෞද්ගලික විශ්වවිද්‍යාවල අය. මේක සම්පූර්ණයෙන් වැරදි. සමහර විශ්වවිද්‍යාල කියන්නේ දැන් ඒ වගේ තැන් වලින් පත්වීම් ගත්ත විවිධ ආයතන වලින් පත්වීම් ගත්ත අයට පත්වීම් දීලා මෙතන මේ අමාරුවෙන් උපාධිය ගත්ත උපාධිධාරී ගුරුවරට උඩින් ඉන්නේ. කොහොමද මේ වෙන්නේ? හරිනේ අමරසූරිය වර්තමාන අධ්‍යාපන ඇමතිවරයා අපිත් එක්ක අරගල කළේ මේ නිදහස් අධ්‍යාපනය තාවුරු කරන්න. මේ වගේ පෞද්ගලික විශ්වවිද්‍යාලට එරෙහිව. එහෙම කරපු හරිනේ අමරසූරියගේ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ළමයි මේ කඩ වගේ තියෙන ආයතන වලින් පත්වීම් ගන්න අධ්‍යාපනවේදී උපාධිධාරීන්ට පත්වීම් දෙන මේක මේ රටේ අධ්‍යාපනයේ වල පල්ලට ඇරීමක් මේක. මේ ජාතික ජන බලවේග ආණ්ඩුව ආරක්ෂා කරන නිදහස් අධ්‍යාපනය මේකද? සම්පූර්ණ පෞද්ගලික විශ්වවිද්‍යාල පාඨමාලා ප්‍රවර්ධනය කරන්න පාසල් පාවිච්චි කරන්න ඉඩ දීලා තියෙනවා. කවුද මට අවසර දුන්නේ? වහාම මේක නවත්තන්න ඕනේ. ලබන සතිය තුල ආණ්ඩුව වෘත්තීය සමිතිය කැඳවලා මේ සම්බන්ධයෙන් තමන්ගේ ස්ථාවරයේ ප්‍රකාශනපත් කළ යුතුයි. එහෙම නැති වුණොත් අපි ඊළඟ සතියේ ඉඳන් පෙන්නන්නම් මේ රටේ ගුරුවරු, විදුහල්පතිවරු, අධ්‍යාපන ශාස්ත්‍රයට සම්බන්ධය නිදහස් අධ්‍යාපනයට රැකගන්න කරන්නේ මොකක්ද කියන කාරණාව. අපි අනිවාර්යයෙන්ම ඊළඟ සතියේ ක්‍රියාමාර්ග වලට යනවා කියන කාරණාව අපි අවධාරණය කරලා කියන්න කැමතියි. පෞද්ගලික කාලය පුරාටම නිදහස් අධ්‍යාපනයේ සුරකින්න ශිෂ්‍යයන්ගේ අයිතිවාසිකම් දිනා ගන්න, ගුරුවරුන්ගේ අයිතිවාසිකම් දිනා ගන්න, වෘත්තිකයන් විදියට අපිට තියෙන වෘත්තීය අයිතිවාසිකම් දිනා ගන්න අපිත් එක්ක එකට අරගල කරපු පිරිසක් වෙච්ච ආණ්ඩුව මේ ඇවිල්ලා කරපු වැඩේ ගැන නිහතමානීව ඒගොල්ලෝ පිළිගන්න ඕනේ මේ වෙච්ච වැඩේ වැරදි කියලා. පළවෙනි කාරණාව. දැන් උදාහරණයකට UGC එක විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මේ වටේ තියෙන අධ්‍යාපන කඩ ටික ඒගොල්ලන්ගින්ට අනුමත කරාය කියනවා වගේ මේගොල්ලන්ට සදාචාරාත්මක අයිතියක් නැහැ. ඒ තියෙන පාඨමාලා නියාමනයකින් තොරව පවත්වගෙන යන්න අවසර දෙන්න. මාස 6 පාඨමාලා, අවුරුද්දේ පාඨමාලා, ඔන්ලයින් පාඨමාලා මේවයින් වෙන්නේ මේ අධ්‍යාපන පද්ධතිය සම්පූර්ණයෙන්ම අඩාල වෙන එක. දැන් උපාධියක් ගන්නවා රජයේ විශ්වවිද්‍යාල වලින් ඉසෙට්කෝ එකත් එක්ක උසස් පෙළ කරලා ගුරුවරු හරි ශිෂ්‍යයෝ හරි මේගොල්ලෝ දෙනවා මාස 6න් අවුරුද්දෙන් උපාධි. දැන් මේ මෙතන වෙලා තියෙන්නේ පැහැදිලිව මේක. මොකද අධ්‍යාපන වේදී උපාධිය ඔන්ලයින් පාඨමාලා වලට හදාරපු අය ගුරු පත්තින් විදියට ප්‍රදානය කරන්න ලෑස්ති කරලා තියෙනවා. අඩු ගානේ ආණ්ඩුව අපි දිගින් දිගටම ඉල්ලීම් කරා අධ්‍යාපන විද්‍යාපීඨ විශ්වවිද්‍යාල උපාධියක් බවට පත් කරන්න, උපාධිධාරී බවට පත් කරන්න වැඩසටහන් යොදන්නේ කියලා. හැබැයි ඒකට UGC එක පැහැදිලිවම අවුරුදු 3 පාඨමාලාවත් ඒක වැඩි කරලවත් ඒක කරන්න එකඟතාව දැක්ුවේ නැහැ. හැබැයි අර එළියේ තියෙන කඩවලට කියනවා මාස 6 අවුරුදු 2 දෙන පාඨමාලා උපාධියක් විදිහට පිළිගන්නව නම් ඒකට පැහැදිලිව ආණ්ඩුව උත්තරයක් හොයන්න ඕන. මම දැක පහුගිය දවස්වල අධ්‍යාපන විද්‍යාපීඨයි ගුරු විද්‍යාලය එකතු කරලා වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව අපේ අධ්‍යාපන ඇමතිතුමිය ප්‍රකාශයක් කරා. හැබැයි ඔය කියන එකයි මේකයි හාත්පසින්ම පරස්පරයි. ඒ නිසා කරුණා කරලා මේ වැරද්ද නිවැරදි කරන්න මේ රටේ ලක්ෂ 45ක් වෙන ළමයින්ට උගන්වන්න ඉන්න ගුරුවරුන්ට
මේට වඩා සුදුසුකම් සහිත ගුරුවරුන් බවට පත් කරන්න. ඒකම අපේ සේවා ව්‍යවස්ථාවේ ගැටුමක් ඇති නොවන ආකාරයට ඒ වැටුප ගැන කරගල කරන්න හේතුව තමයි අපේ වෘත්තීයභාවය ආරක්ෂා කරගනිමින් අපේ සේවා ව්‍යවස්ථාව ආරක්ෂා කරගනිමින් ඒක රැඳී ඉන්න අපි උත්සාහ කරනවා. ඒ නිසා මේක වහාම අකුල ගන්න, මේක නිවැරදි කරන්න. එහෙම නැති වුණොත් අපිට ඊළඟ ක්‍රියාමාර්ගවලට යන්න වෙනවා. ස්තුතියි.